welcome back to my YouTube channel. ඉතින් අදත් පුරුදු විදිහටම මම ආවේ කොහොමද මම මගේ දවසක් ගත කරන්නේ කියලා vlog එකක් අරගෙන. ඉතින් දැන් වෙලාව උදේ 8යි. මම දැන් තමයි නැගිට්ටේ. ඔක්කොටම කලින් අපි ගිහිල්ලා වොෂ් එකක් දාගෙන හොදලා එමු. Everyone, welcome again to my YouTube channel. ඉතින් මම උදේම වොෂ් එකක් දාලා ආවා. දැන් මට කරන්න තියෙන්නේ මගේ room එක clean කරන එක. එහෙනම් අපි යමු මගේ room එක clean කරන්න. මුලින්ම මම කරේ මගේ ඇඳ අස් කරපු එක. ඊට පස්සේ මගේ mirror table එක ගාව මගේ makeup සේ මොහේ දාලා තිබ්බා. ඒ ටික අස් කරා. ඊට පස්සේ මම කරේ මගේ මේසේ උඩයි පොත් මේසේ අස් කරපු එක. පහුගිය සතියෙම මම වැඩ ගොඩකට හිර වෙලා හිටපු නිසා මට රූම් එකවත් හරියට අස් කරගන්න බැරි වුණා. ඒ නිසා මගේ රූම් එකේ ගොඩක් දේවල් තියෙනවා අද අස් කරන්න. රූම් එක අස් කරලා ඉවර වෙලා මම ගේ ඇතුළ අස් කරලා අතු ගෑවා. මොකද ගොඩ දවසේ මට හරියට ගේත් අස් කරලා අතු ගා ගන්න වෙලාවක් තිබ්බේ නැති නිසා. අස් කරලා ඉවරයි. කාමරෙත් අස් කරලා ඉවරයි. එහෙනම් දැන් මට කරන්න තියෙන්නේ මගේ ලෙක්චර්ස් වගේක නෝට්ස් වගේක් තියෙනවා ලියන්න. අපි හරි ලියමු. ගිය සතිය දවසක අසනීප වෙලා මම ලෙක්චර් එකකින් කලින් ආවා. ඒ නිසා ඒ ලෙක්චර් එකේ නෝට් එක මට ආයෙත් පොතේ ලියන්න ඕන. මගේ යාළුවෙක් නෝට් එක එවලා තිබ්බා. මම මේක ලියන ගමන් තමයි ඉන්නේ. නෝට් එක ලියලා ඉන්නකොට අම්මා කතා කරා ඇවිල්ලා බත් කාලා යන්න කියලා. ඉතින් මං ගිහලා බත් කාලා ආවා උදේට.
මේ තියෙන්නේ මගේ අද කෑම එක. බත් කාලා ඇවිල්ලා මම ආයෙත් මගේ නෝට් එකේ ඉතුරු ටික ලියන්න ගත්තා. මට අද උදේ නැගිට්ටට පස්සේ ජර්නල් ටික කරලා ඉවර කරාට ස්ක්‍රිප්ටින් කරන්න බැරි වුණා. ඒ නිසා නෝට් එක ලියලා ඉවර වෙලා මම උදේට අනිවාර්යෙන් මම කරන මගේ ස්ක්‍රිප්ටින් එක ලියන්න පටන් ගත්තා. දැන්නම් වෙලාව 12ටත් කිට්ටුයි. ඒ වැඩ ටික කරලා ඉවර වෙලා මම කරේ පොතක් කියවපු එක. හවස් වරුවම මම කරේ ඉතින් මේ පොත කියවපු එක තමයි පොත කියවලා ඉවරම කරා.